හෙලෝ ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ වගා කරන්න ආස ඔයාලා වෙනුවෙන්. ඉතාලියේ ඉන්න අපිට නම් දැන් සීත කාලේ ඉවර වෙලා රස්නේ කාලේ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ වගාවත් මේ අවුරුද්දේ පටන් ගන්න ඕනේ කියලා. මේ තියෙන්නේ මම දැනට හිටවන්න ගනිපු එළවලු වර්ග. ගිය අවුරුද්දේ මම අරන් තියාගනිපු ඇට වර්ගත් ගොඩාක් තියෙනවා. ඉතින් ඊට අමතරව මම මේ පැල වර්ග ටිකකුත් අරගත්තා. මෙතන තියෙනවා සලාද කොළ වර්ග දෙකක් තියෙනවා. බෝංචි, සුක්කීනි වගේ දේවල් තමයි තියෙන්නේ. මේකට අමතරව ලංකාවෙන් ගෙන්න ගනිපු ඇට වර්ග කිහිපයකුත් තිබ්බා. වැටකොළු, මාළු මිරිස්, මෑකරල්. ඒව තමයි ඇට පැල කරේ. මේ තියෙන්නේ මම ගනිපු බීට්රූට් පැල. ඉතින් සලාද ගස් මම බිමත් හිටවලා තියෙනවා. ඒ වගේම මේ පෝච්චි වලත් හිටවුවා. මම සලාද කොළ මීට කලින් හිටවලා නැහැ. ඒවා කොහොම සාර්ථක වේද කියලා දන්නේ නැති නිසා මේ දෙකේම හිටවලා බැලුවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැල වර්ග වටේට මම කොළ රොඩු එකතු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මම මෙතන පොළව සුද්ධ කරගත්තට පස්සේ උදේ වරුවට කුරුල්ලෝ ගොඩාක් එනවා මෙතන පොළවේ ඉන්න කෘමිසත්තු කන්න. ඉතින් ඒ වගේ කුරුල්ලෝ ඇවිල්ලා මේ පැල වටේට තියෙන පොළවත් හාරන නිසා තමයි මම එහෙම කොළ රොඩු එකතු කරලා තියෙන්නේ. Can you feel my love? Oh, 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 oh. Can you feel my love? Oh, oh, oh. Can you feel my love? Can you feel my love? මම මේ වැඩ කරන හැම වෙලාවකම මෙයාලව ඒ දේවල් වලට සහභාගී කරගන්නවා. මම හිතන්නේ පොඩි කාලේ ඉඳලම එයාලට ලැබෙන ඒ අත්දැකීම එයාලා ලොකු වෙද්දිත් ගොඩක් වැදගත් වෙයි කියලා. Can you feel my love? Oh, මේ බලන්න මේ පැල මොනවද කියලා අඳුරගත්තද කියලා. මේ තියෙන්නේ කරවිල පැල. හැබැයි ඉතින් මේවා මම හිටවපු ඒවා නන් නෙමෙයි. ගිය අවුරුද්දේ මෙතන හැදුන කරවිල කරල් වලින් වැටිච්ච ඇට මේ අවුරුද්දේ ඉබේම පැල වෙලා තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ මම මෙතන වගා භූමිය සුද්ධ කරන්න කලින් මෙතන තිබුණු විදිහ. මේ තමයි ඉතින් ගිය අවුරුද්දේ වගාව කරලා ඊට පස්සේ සීත කාලේ ආවට පස්සේ ඒක කොහොමම ඉතින් අතහැරලා දාලානේ තිබුණේ. ඒ නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඉතින් මෙතන ගිය අවුරුද්දේ තිබුණ කතුරු මුරුංග ගහ ඒක මේ වෙද්දි මැරිලා තියෙනවා සීතට. එතකොට මේ මුරුංග ගස් නම් අලුතෙන් දළු ඇවිල්ලා තියෙනවා. මෙතන තිබුණේ මෑකරල් වැල් ඒව ඔක්කොම දැන් සුද්ධ කරලා ගත්තා මම. මේ තියෙන්නේ මුරුංග ගස් දෙකේ දළු අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපරාධිතින් කතුරු මුරුංග ගහ නම් මැරිලා.
එතකොට ගස් ලැබු ගස් ඒවත් තියෙනවා. අමු මිරිස් ගස් වල නම් අතු ටික කපලා දැම්ම කලින්ම. මොකද එතකොට අලුතෙන් දළු වෙනවනේ. අමු මිරිස් ගසුත් මැරුණේ නැහැ සීතට. මුරුංගා ගස් නම් ටික කාලයකට කලින් අපි කපලා දැම්මා. මොකද ඒවල අලුතෙන් අතු වෙන්න ඕන නිසා. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ හිටවපු මුකුණු වෙන්න. ඒකෙත් ඉතින් අලුතෙන් දළු වෙනවා දැන්. ඉතින් මේ තියෙන්නේ සුද්ධ කරන්න කලින් මගේ වගා බිම. ඉතින් මේ තියෙන්නේ අපේ පැත්තේ තියෙන පළතුරු ගස් තියෙන වත්තා. මේකත් ඉතින් පොඩි වීඩියෝ එකක් මට දාන්න හිතුණා. අපි පැලගේන්න යන වෙලාවේ තමයි මේක දැක්කේ. ඉතින් හරිම ලස්සනයි. මේ ගස්වල කොළ නැහැ, මල් විතරයි තිබුණේ. මෙන්න මේ විදිහට තමයි මේ අවුරුද්දේ මගේ වගාවේ පළවෙනි කොටස පටන් ගත්තේ. ඉතින් තවත් ඇට වර්ග ගොඩාක් තියෙනවා හිටවන්න. ඒ වීඩියෝසුත් මං ඉදිරියේ අරගෙන එන්නම්. ඉතින් අදත් මගෙත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් දවසක ආයෙත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.